ලෝකේ ගණන් වැඩිම ෆෝන් එක මොකද කියලා දන්නවද? ඒ Virtu කියන බ්‍රෑන්ඩ් එකෙන් හදන ෆෝන්. ඒ වගේ තියෙන ප්‍රීමියම් ෆීලින් එක. ඒ කියන්නේ ෆෝන් එක තියෙන ප්‍රීමියම් ගතිය. ඇත්තටම ප්‍රීමියම් ප්‍රොඩක්ට් එක තියෙන ෆීලින් එක මොකද්ද කියලා ඔයාලා අත්තට අරගත්තාම තේරෙනනේ. ඒ වගේ ප්‍රීමියම් ෆීලින් එක. ඇත්තටම ප්‍රීමියම් ෆෝන් එක ප්‍රීමියම් බඩුවක් අතේ තියෙනවා කියලා දැනෙන නියම ෆෝන් නැත්නම් මේ තියෙන්නේ. මේ තමයි Honor X8C එක. මේකේ ඇත්ත වතගොත on hand field එක දැන් කතා කරමු. මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ෆෝන් එක ඇත්තටම මාරම ප්‍රීමියම් ගතියක් තියෙනවා. ඒගොල්ලන්ට මේ ළඟට බැලුවහම පේනවා ඇති හොඳ අමුතු ටෙක්ස්ට් එකක් එක්ක අර Virtu ෆෝන් වල එන අර ලෙදර් ටෙක්ස්ට් එක මාර විදිහට කියන්නේ ලෙදර් ගතියක් හොඳට ඇත්තටම තේරෙනවා මේක වීගන් ලෙදර්. හැබැයි ලෙදර් ගතිය හොඳට ෆීල් වෙන හොඳ ෆ්‍රේම් එකක් එන්නේ IP64 තියෙනවා. 1.8 මීටර් ඩ්‍රොප් රෙසිස්ටන්ස් එකක් තියෙනවා. ඊට පස්සේ මීටර භාගයක් යට විනාඩියක් යටින් IP64 වුණාම මීටර භාගයක් යට විනාඩියක් වගේ කාලයක් කිසිම ප්‍රශ්න නැතුව තියෙන්න පුළුවන්. ඒතර වතුර මීටර භාගයක් යට කොච්චර ප්‍රෙෂර් එකක්ද කියලා තේරෙනවානේ. ඒතකොට ඒ වගේ ගැඹුරකින් විනාඩියක් වගේ කාලයක් තිබුණ කිසිම ප්‍රශ්නයක් නැහැ. කියන ප්‍රශ්න වෙන සම්භාවිතය අඩුයි. ඒතකොට වතුර යන සම්භාවිතය අඩුයි කියන එක තමයි ඔය කියන්නේ. හැබැයි කිසිම බ්‍රෑන්ඩ් එකකින් වතුර ගිහිල්ලා මේවා වුණාට වොරන්ටි දෙන්නේ නැහැ. ඒක අපිට තියෙන ආරක්ෂාවට තියෙන අමතර ආරක්ෂාවක් පමණයි. ඒකින්ද වතුරේ ගහලා ෆොටෝ ගහනවා ඒවා මෙහෙමනම් අර වෝටර් බෑග් අරන් මේවා තියෙන ඒවා යූස් කරන්න නැතුව මේක වතුරේ දාලා ඩිරෙක්ට්ලි වතුරට දාලා ෆොටෝ ගහන්න යූස් කරන්න එපා IP64 තිබ්බට. මේක ඩිස්ප්ලේ ගැන කතා නොකරම බෑ මචං. මේ ඩිස්ප්ලේ එක අඟල් 6.7ක AMOLED පැනල් එකක්. ඔයගොල්ලෝ විවින් ඇන්ගල් එහෙම පේනනේ කොච්චර ක්වොලිටිද කියලා. ඊළඟට ඔයාලට මම නික්කමට සාම්පල් ටිකක් මේකේ මෙනේවා පෙන්නන්නම්. මේකේ මෙනේවා පේනවනේ මේ කලර්ස් වයිබ්‍රන්ට් එක ඊට පස්සේ මේ ෆොටෝ එකේ බලන්නකො මේ තියෙන ස්ටාර්ස් වල එහෙම කොහොමද පේන ක්වොලිටි මේ සෑහෙන ක්වොලිටි නේද? ඉතින් මේ වගේ හොඳ කලර් ඇකියුරසි එකක් තියෙන හොඳ ඩිස්ප්ලේ එකක් 120 Hz සපෝට් කරන අඟල් 6.7ක ඩිස්ප්ලේ එකක් මේකේ 394ක PPI අගයක් තියෙනවා. ඒ ඔක්කොටම අමතරව 1200ක ඩිමින් අගයකට යන්න පුළුවන් වගේම 2800ක පීක් බ්‍රයිට්නස් එකකට යන්න පුළුවන්. ඒතකොට අයි කම්ෆර්ට් එක අතුණු ගොඩක් හොඳයි. ඒ ඔක්කොටම අමතරව දවල්ටත් කිසි ප්‍රශ්න නැතුව හොඳට අවුට්ඩෝර් යූස් කරන්න පුළුවන් ෆෝන් එකක්. ඉතින් මේකේ කැමරාව ගැන කතා කරොත් 108 මෙගාපික්සල් මේන් කැමරාවක් එනවා 5 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් කැමරාවක් එනවා. මේ දෙකම f1.8 වගේ අපචර් එකක් තියෙන. මේකේ f1.8 තියෙන. එකම ඩවුන්ග්‍රේඩ් එකක් තියෙනවා. මේකෙදි 1080 පික්සල් 30 ෆ්‍රේම්ස් විතරයි රෙකෝඩ් කරන්න පුළුවන්. ඒතකොට වීඩියෝ කරන කෙනෙක්ට ඇත්තරම අර වීඩියෝග්‍රැෆි බලාපොරොත්තුෙන් පාවිච්චි කරන්නට මේ ෆෝන් එක රෙකමන්ඩ් කරනවද? නෑ පිස්සුද කවදාවත් නෑ. මොකද 1080 පික්සල් වලින් 30 ෆ්‍රේම් කියන්නේ වීඩියෝ ක්වොලිටි ගොඩක් අඩුයි. ඇත්තටම මීට වඩා 60 ෆ්‍රේම්ස් අඩුම 4K 30 ෆ්‍රේම්ස් හරි දෙන ෆෝන් ওই ප්‍රයිස් රේන්ජ් එකේ තියෙනවා සමහරක් ඒ වගේදී. ඒකින්ද මම මේක highly recommend කියන්නේ නෑ. මීට වඩා ගොඩක් අඩු ෆෝන් වල 2K තියෙනවා. ඉතින් අඩුම මේකට 1080 පික්සල් 60 ෆ්‍රේම්ස් වත් දෙන්න තිබ්බා මෙයාලට. එතකොට ඉස්සරහ සෙල්ෆි කැමරාව 50 මෙගාපික්සල් මේන් සෙන්සර් එකක් එනවා. ඒක f1.8 අපචර් එකක්මයි එන්නේ. එතකොට 1080 පික්සල්ම තමයි 30 ෆ්‍රේම්ස්ම තමයි සෙල්ෆි රෙකෝඩ් කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේකෙදි මේක අර සෑහෙන කම්පැක්ට් ප්‍රීමියම් ගතිය තියෙන හොඳ ෆෝන් එකකින් Android වලට ආස හොඳ ප්‍රීමියම් හොඳ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ලෙඩක් දුකක් නැතුව හොඳට කාලයක් පාවිච්චි කරගන්න පුළුවන් හොඳ ඩියුරබල් ෆෝන් එකක් හොයන කෙනෙක්ට යන්න පුළුවන් හොඳම choice එකක් තමයි Honor X8C එක. එතකොට මේකේ 512GB storage එකක් එනවා. එතකොට 512GB කියන්නේ කොච්චර ඉඩක්ද කියලා ඔයාලා හොඳටම දන්නවනේ. එතකොට මේක කවදාවත් අර සෑහෙන ඉඩ පුරවන්න අමාරු ෆෝන් එකක්. ඉතින් සෑහෙන කාලයක් වඩා කිසිම ලෙඩක් දුකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. Magic OS 9 එක Android 15 ඇවිල්ලා තියෙනවා. ඒක ගොඩක් හොඳයි. Magic OS 9 වල ගොඩක් AI features compact කරලා තියෙනවා. AI erase, AI upscaling, image to video ගොඩක් දේවල් තියෙනවා. දැනට මේකෙදී ඔයගොල්ලොන්ට image to video නම් නැහැ. මෙයාලගේ ඉන්බිල්ම පොඩි වීඩියෝ එඩිටින් අරම මේවා කරන්න පුළුවන් ඇප් එක. කියන්නේ ගැලරි එකේම ඇවිල්ලා තියෙන පොඩි ෆීචර්ස් ටිකක් AI එක Magic OS 9 එකේ නේ. under display fingerprint එකත් එක්ක milliampere 5000 බැටරියක් ඇවිල්ලා තියෙනවා 35 watt fast charging support කරන. එතකොට මේ ෆෝන් එක ඇත්තටම කාටද ගැලපෙන්නේ මොන වගේ කට්ටියටද? සාමාන්‍ය හොඳ ප්‍රීමියම් ෆීල් එකක් බලාපොරොත්තු වෙන සාමාන්‍යයෙන් අර තැනකට ගෙනහිලා ලැජ්ජාව නැතුව එළියට අරගන්න පුළුවන් හොඳ ෆෝන් එකක් හොයනවා නම් ප්‍රීමියම් ගතිය තියෙන one and only choice Honor X8C. ඇත්තටම මේකේ අර ප්‍රීමියම් ෆීලින් එක මාරම හොඳයි. මේකේ අර කම්පැක්ට් ගතිය, ඩිස්ප්ලේ රෙසලූෂන්, ඩිස්ප්ලේ සයිස්, ඊට පස්සේ මේ බෙසල් ලස් එකත් එක්ක තියෙන බෙසල් එකත් හරි සමාන්තරව බෙසල් ලස් ගතිය හොඳට දැනෙන විදිය. ඒ හැමදේමත් එක්ක මේ ඩයිනමික් අයිලන්ඩ් එක වගේ තියෙන මේ මෙතන පංච් හෝල් එක ඔය හැමදේමත් එක්ක මරු ෆෝන් එක. ඊළඟට
කැමරාව හොඳ ඩීසන්ට් ෆොටෝ එකක් ගහගන්න කිසිර කැතක් නැතුව හොඳ දවසම පාවිච්චි කරන බැටරි ලයිෆ් එක හැමදේමත් එක්කම සාමාන්‍යයෙන් අර ගොඩක් බැටරිය බලාපොරොත්තු වෙන performance හොඳට බලාපොරොත්තු වෙන කාලයක් ලැබ නැතුව පාවිච්චි 512GB storage එකත් එක්ක කාලයක් ලැබ නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට සාමාන්‍යයෙන් අර ලේඩි කෙනෙක්ට වගේ නම් ඇත්තම කියනවා මොකද මේකේ ප්‍රීමියම් ෆීලින් එක අර සාමාන්‍යයෙන් කෙල්ලෝ කැමති නේ අර ලස්සනට ෆෝන් එකක් තියන්න ලස්සනට ගෙනියන්න පේන්න ගෙනියන්න ඒ වගේ ලස්සනට ගෙනියන්න පේන්න ගෙනියන්න ගැලපෙන මේ යූත් එකට ගැලපෙන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක අර අතර ගතන පොඩි තරුණ වගේ සීන් එකක් පොඩක් වගේ දැනෙන්න පුළුවන් බැරි නෑ මචං ඒක එක්කෙනා මත වෙනස් වෙන අපේ පොඩක් විතර දැනෙන්න පුළුවන් ෆෝන් එක. ඉතින් ඒ වගේ හොඳයි. අන්ඩර් ඩිස්ප්ලේ ෆින්ගර්ප්‍රින්ට් අරමුණත් එක්ක ඇත්තටම ගිවන ගන්න සාධාරණයි. මොකද මේක රුපියල් 89999 කියන ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන ෆෝන් එකක්. ඉතින් මේක ඉස්සෙල්ලාවේ ලක්ෂයට වගේ X8A එක X8B එකෙන් මතක ඇති. එතකොට දැන් X8C එක ටිකක් ප්‍රයිස් ඩ්‍රොප් වෙලා ලංකාවට ඇවිල්ලා තිනවා. හැබැයි ඊට වඩා හොඳ ක්වොලිටි ඊට වඩා හොඳ ඩියුරබල් එකක් එක ඇවිල්ලා තියෙන. ඉතින් සෑහෙන හොඳ කම්පැක්ට් ෆෝන් එකක්. කිසි කැතක් නැතුව මම රෙකමන්ඩ් කරනවා. 35 watt fast charger එක ඔක්කොමත් එක්ක මේක බොක්ස් එක ඇතුලේ එන එකත් එක්ක ඇත්තටම හොඳ ෆෝන් එකක්.